ඔන්න එකමත් එක දවසක ලස්සන ගමක බිංකි කියලා චූටි බලුපැටියෙක් ඉන්නවා. ඔන්න එයා තනියම දවසක් ඒ ගම ඇතුළේ තියෙන කැලෑවේ ඇවිදගෙන යනකොට බිංකිට අමුතු දිලිසෙන මැජික් පෙට්ටියක් හම්බ වෙනවා. බිංකි ඒ පෙට්ටිය අතට අරගෙන එකපාරට මේ පෙට්ටිය අරිනවා. ඒත් එක්ක මේ පෙට්ටිය ඇතුලේ ලොකු ආලෝකයක් විහිදෙනවා. බිංකිට හිතාගන්න බැරි වෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒත් එක්කම ඒ ආලෝකයේ අතරින් ලස්සන චූටි සුරංගනාවියක් එළියට එනවා. බිංකි එයාගෙන් අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. එයා කියනවා මගේ නම පරි කියලා. පරි බිංකිව එක්කගෙන යනවා යාළගේ සුරංගනාලෝකෙට. බිංකිත් පරි එක්ක අරුම පුදුම සුරංගනාලෝකය පුරාම ගමන් කරලා ලස්සන බලනවා. ඒත් එකපාරටම එයාලගේ ඉස්සරහට අඳුර ලෝකයේ ඉඳලා එකපාරට සතුරෙක් කඩාගෙන පැන්නා. බිංකිත් පරිත් දෙන්නම බය වුණා. ඒත් බිංකි නිර්භීතව ඉස්සරහට ගිහිල්ලා ඒ සතුරව පන්නලා දැම්මා. ඉතින් බිංකිගේ ධෛර්යය නිසා මුළු සුරංගනා ලෝකයේ පුලහම නැවතත් ආලෝකය පැතිරුණා. සියල්ල සතුරු ලෙස නිම වුණා. ඒත්